හෙලෝ වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් ඔයාලව ගොඩාක් ආදරයෙන් අදත් මගේ වීඩියෝ එකට පිළිගන්නවා. ඉතින් ඔයාලට කොහොමද? හැමෝම ගොඩාක් හොඳින් සැපෙන් සනීපෙන් ඇති කියලා මම හිතනවා. අද නොවැම්බර් 19 වෙනිදා. ඉතින් අද දවස උදේ ඉඳලා රෑ වෙනකම්ම ඔයාලත් එක්ක ගත කරන්න ඕනි කියලා මම හිතුවා. මගේ අද දවස ගොඩාක් බිසි. මට ගොඩාක් වැඩ ටිකක් තියෙනවාද කරගන්න. ඉතින් ඒක නිසා මම හිතුවා අද දවස ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා. ඉතින් දන්නවනේ සුපුරුදු පරිදි මගේ දවස පටන් ගන්නේ උණුම උණු තේකකින්. එහෙමත් නැත්නම් උණුම උණු කොෆි එකකින්. මොකද ඒක තමයි මගේ එනර්ජි ඩ්‍රින්ක් එක. ඒක බිව්වම මට මුළු දවසම හරිම ප්‍රබෝධමත් වැඩ ටික කරගන්න පුළුවන්. හැබැයි ඉතින් නිතරම කොෆි ටී බොන්න හොඳ නැහැ. ඒ වුණාට ඒ පුරුද්ද නම් මට කවදාවත් අතෑර ගන්න බැරි වෙයි. මොකද පොඩි කාලේ ඉඳලා මම ඒ දෙයට හුරු වෙලානේ ඉන්නේ. මම දැන් ගොඩාක් ගත කරන්නේ කාර්යබහුල දවස් ටිකක්. ඉස්සර නම් මම ගෙදරට වෙලා මගේ වැඩක් කරගෙන හරිම රිලැක්ස් එකේනේ හිටියේ. හැබැයි දැන් ඒකටත් එක්ක දෙගුණ තෙගුණ වෙලා දැන් මට වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් දවසේ පැය 24ක් දැන් ඇත්තටම මදි කියලා හිතෙනවා මේ ගෙවෙන දවස්වල. දවස්වල මගේ ටයිම් එක උදේ 6 තමයි මම වැඩ පටන් ගන්නෙ. ඉතින් උදේ 6ට තමයි මම අවදි වෙන්නේ. අවදි වෙලා තේ එකක් හදාගෙන බොන ගමන් මං උදේටයි දවල්ටයි දෙකටම කෑම හදා ගන්නවා. මොකද අපි කෑම ගෙනියන්නත් ඕනිනේ. ඉතින් ඒක නිසා අපි දෙන්නටයි හස්බන්ඩ්ගේ අම්මටයි අපි තුන්දෙනාටම ඇති වෙන්න උදේටයි දවල්ටයි මම මේ කෑම හදා ගන්නවා. ඒක මට ගොඩාක් පහසුයි. මගේ මේ බිසි දවස්වල පොඩ්ඩක් හරි අර උයන කියන දේවල් වලින් චුට්ටක් බ්‍රේක් එකක් ගන්න පුළුවන්. ඒ විදිහට උදේටයි දවල්ටයි දෙකටම එකපාර උයාගන්න. කලින් දාපු vlog එකකට කීප දෙනෙක් මට කමෙන්ට්ස් දාලා තිබ්බා මම ගෙදර මේ තරම් ලස්සනට තියාගෙන ඉන්නේ හැම වෙලේම අස්පස් කරලා පිරිසිදු කර කර ඉන්නේ මට වෙන වැඩක් නැති නිසා කියලා. මම ජොබ් එකකට යන්නේ නැති නිසා කියලා. හැබැයි මගේ vlog එක කලින් ඉඳලම එකතු වෙලා හිටපු කෙනෙක් නම් ඔයාලා දන්නවා ඇති මම මොනවද කරන්න කියලා. ඉතින් දැන් අපි අපේම කියලා බිස්නස් එකකුත් පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මේ වැඩත් එක්ක මමත් ගොඩාක් බිසි. හැබැයි මම අර කලින් දවස් කිහිපයක් සාමාන්‍යයෙන් මාසයක් දෙකක් වගේ මම ගෙදරට වෙලා හිටියා. එතකොට මම ඒ ගත කරපු ෂෙඩියුල් එක වෙනස්. හැබැයි දැන් ඊට වැඩිය හාත්පසින්ම වෙනස් මම මේ ගෙවන දවස් ටික. අපි දැනගන්න ඕනේ කොයි විදිහට අපි බිසි වුණත් මොන ජොබ් එක කරත් අපි දැනගන්න ඕනේ අපි ඉන්න තැන අපි කරන කියන දේවල් හරි පිළිවෙලට පිරිසිදුව කරන්න. ඒක තමන්ගේ අතේ තමයි තියෙන්නේ. මොකද ඔයා කම්මැලි වුණොත් ඔයාට කිසිම දෙයක් කරගන්න බෑ. අපි කොයිතරම් බිසි වුණත් ගෙදර කරන්න තියෙන වැඩ ටික අපේ අතින් අනිවාර්යෙන් කරන්න ඕනිනේ. ඉතින් ඒක නිසා අපි කොච්චර බිසි වුණත් මොනතරම් වැඩ තිබ්බත් අපි දැනගන්න ඕනි ඒවා හරියට කාල කළමනාකරණයක් කරගෙන ඒ වැඩ ටික කරන්න. අනේ මමයි හස්බන්ඩ්ුයි මේ ගෙවෙන දවස්වල ටයිම් ටික බෙදාගෙන තමයි අපි වැඩ කරන්නේ. ඒ කියන්නේ මම උදේට නැගිටලා උයලා ඒ වැඩ ටික කරනකොට හස්බන්ඩ් තව වැඩ ටිකක් කරනවා. මට උදව් කරනවා. ඒ වගේමයි මම හැම දවසකම උදේ පාන්දර හස්බන්ඩ් එක්කම අපේ සුපර් මාකට් එකට යන්නේ නැහැ. මම මගේ ගෙදර වෙන්න ඕන වැඩ ටික කරලා තමයි මම සුපර් මාකට් එකට යන්නේ. හැබැයි මට පාන්දරින් ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරගන්න පුළුවන් වුණොත් මම හස්බන්ඩ් එක්කම යනවා. අන්න ඒ වගේ අපි දෙන්න හරි මැනේජ්මන්ට් එකක් ඇතුව තමයි මේ හැමදේම අපි කරන්නේ. මම මොනතරම් හදිසි වැඩක් තිබුණා වුණත් මම ඒක කලබලයට කරන්න යන්නේ නැහැ. ඒක ටයිම් ඇතුව මම හදාගන්නවා. ඉතින් දවසේ කරන්න තියෙන දේවල් ටුඩු කරගෙන ඒවා එකින් එක පිළිවෙලකට කරන එක තමයි මගේ පුරුද්ද. ඉතින් ඔයාලා වුණත් මොන දේ කරත් ඔයා ස්ටඩි කරන කෙනෙක් වේවා ජොබ් එකක් කරන කෙනෙක් වේවා ඕනම කෙනෙක් වුණත් ඔයා දැනගන්න ඕනි ඔයාට කරන්න තියෙන වැඩ හරි පිළිවෙලට කරන්න. මොකද ඔක්කොම කවලම් කරගෙන අර ඔක්කොම එකපාර කරන්න ගියොත් ඔයාට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා.
අපි බිස්නස් එකක් වේවා ජොබ් එකක් වේවා මේ ඕනෑම දෙයක් කරනකොට අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්නවා වගේම අපේ අනිත් දේවලුත් හරි පිළිවෙලට තියාගන්න පුරුදු වෙන්න ඕනි. මොකද නැත්තම් එක පැත්තක් අපේ ස්ථාවර වෙද්දී අනිත් පැත්ත කඩා වැටෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි හැම වෙලාවෙම මේ බිසි කියන ලයිෆ් එක නැත්තම් කාර්යබහුල ජීවිතය අපේ අනෙක් දේවල් වලට බාධාවක් කරගන්න හොඳ නෑ. අපි ඒකේ මොටිවේෂන් වෙලා තව තවත් වැඩ කරන්න තමයි අපි එකෙන් පුරුදු වෙන්න ඕනි. බලන්නකෝ පිටරටවල් වල ඉන්න අපේ අය කොයි තරම්නම් මහන්සි වෙනවද කියලා. ඉතින් ඒ පිටරටවල් වල යන ස්ටුඩන්ට්ස්ලා පවා එයාලා ඉගෙන ගන්න ගමන් කොයි තරම්නම් පාර්ට් ටයිම් ජොබ් කරනවද. ඉතින් සමහර වෙලාවට නිින්ද කියන දේ එයාලට හීනයක්. දවසටම පැයයි 2යි නිදාගන්නේ. ඉතින් ඒ අතින් ලංකාවේ ඉන්න අපි කොයි තරම්නම් වාසනාවන්තද නේද? අර කතාවකුත් තියෙනවනේ මහන්සි වෙලා වැඩ කරන්න ඕන කාලේ හාන්සි වෙලා හිටියොත් හාන්සි වෙලා ඉන්න ඕන කාලේ මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා කියලා. ඉතින් ඒ දේ වෙන්නේ නැති වෙන්න අපි දැනගන්න ඕනි අපි කරන දේවල් හරි පිළිවෙලට හරිම සතුටින් කරන්න. ඔයාලා කොයිම වෙලාවකවත් ඔයා කරන ජොබ් එක නිසා ඔයාගේ බිස්නස් නිසා ස්ට්‍රෙස් වෙන්න එපා. ස්ට්‍රෙස් වෙන වෙලාවල් ඕන තරම් එනවා අපේ ජීවිතේ. මොකද අපි මේ ගෙවන්නේ රේස් එකක්නේ. අපි මේ දුවන රේස් එකේ අපිට ගොඩාක් මහන්සි වෙන දවස් එපා වෙන දවස් ඕන තරම් එනවා. හැබැයි ඒ දවස්වලට අපි හිතාගන්න ඕනි අපි මේ මහන්සි වෙලා වැඩ කරන්නේ අපේ අනාගතේ හරි ලස්සනට අපි ගත කරන්න කියලා. ඉතින් මං ඔයාලට හැමදාම කියනවනේ කොයි තරම් මහන්සි වුණත් කොයි තරම් ඔයා කාර්යබහුල වුණත් ඔයා වෙනුවෙන් ඔයාට ටයිම් එකක් දෙන්න අමතක කරන්න එපා. ඔයා වෙනුවෙන් ඔයා ගැන හිතලා ඔයාට ආදරය කරන්න ටයිම් එකක් නොදී ඉන්න එපා. පවුලේ අයත් එක්ක කාලය ගත කරන්න ඔයා වෙනුවෙන් කාලය ගත කරන්න ඒකටත් පුංචි වෙලාවක් ඔයාට හොයාගන්න පුළුවන්. අද මගේ වැඩ ටික හස්බන්ඩ් යන ටයිම් වෙද්දී ඉවර කරගන්න පුළුවන් වෙච්ච නිසා මම එයත් එක්කම අද සුපර් මාකට් එකට යනවා. මොකද මට තියෙනවා මගේ කැම්පස් එකේ පොඩි වැඩ වගේක් කරගන්න. ඉතින් ඒක නිසා මං ඒ වැඩ ටිකට යන්න ඕනි නිසා මම දැන් යනවා. මගෙන් නංගි කෙනෙක් අහලා තිබ්බා මම මේ ඇඳගෙන ඉන්න ගවුම කොහෙන්ද ගත්තේ කියලා. ඒ ගවුම පෙන්නන්න කියලා. ඉතින් ඔය ඇඳගෙන ඉන්නේ එදා මම ඕපනින් එක දවසේ ඇඳ ගවුම තමයි. මේක වැඩි ගාණක් උනේ නෑ. කොහොම හරි රුපියල් 2500 ගාණක් වගේ තමයි මට මතක හැටියට. මේක මම ගත්තේ ගම්පහ ෂොප් එකකින්. මොකද අපි ඕපනින් එකට කලින් දවසේ රෑ ගිහින් තමයි මේ අඳින්න ඕනි ගවුම හරි අරගෙන ආවේ. මොකද මම කිව්වනේ වැඩ ගොඩාක් එක්ක හිර වෙලා හිටියේ කියලා. ඒ හින්දා ඉතින් හරියට තෝරලා ඇඳුමක් ගන්න වෙලාවක් උනේ නැහැ. ඉතින් ওই විදියට තමයි ඒක ලොකු ඩිසයින් තියෙන ගවුමක් නෙමෙයි. සාමාන්‍ය නෝමල් ගවුමක්. මම උදේට අපේ සුපර් මාකට් එකට ඇවිල්ලා සුපර් මාකට් එක ඕපන් කරාට පස්සේ සුපර් මාකට් එකත් හරියට නීට් එකට ක්ලීන් කරනවා. හොඳට අතු ගාලා මම කලින් දවසේ යනකොටත් අතු ගාලා මොප් කරලා තමයි යන්නේ. හැබැයි ඊළඟ දවසේ උදේට පහන තියන්න කලින් මම අනිවාර්යෙන්ම අතු ගාලා ඒ දේවල් හරි නීට් එකට පිරිසිදුව පිළිවෙලට ගෙදර වගේම මේ තැනත් මම තියාගන්නවා. ඉතින් ඔයාලා වුණත් ඔයාලා කරන බිස්නස් එක වේවා ඔයාගේ පුංචි ව්‍යාපාරයක් වේවා ඒක හරි ආදරෙන් හරි ලස්සනට පරිස්සමින් බලාගන්න. මොකද අපි එහෙම ආදරය වෙන්න අපි ඒක හරි ලස්සනට පරිස්සම් කරන තරමටම තමයි අපිට ඒකෙන් ප්‍රතිඵල ලැබෙන්නේ. මම ඒ වැඩ ටිකත් ඉවර කරලා ඊට පස්සේ මම යන්න ලෑස්ති වුණා මගේ කැම්පස් එකේ වැඩ ටික කරගන්න. මම කැම්පස් එකට නෙමෙයි යන්නේ. හැබැයි මට ලෙටර් එකක් තියෙනවා පෝස්ට් කරන්න. ඒ වැඩ ටිකත් මම කරගෙන එන්න ඕනි නිසා මම ටවුන් එකට ගියා ට්‍රැවල් එකක් කතා කරගෙන ඒ වැඩ ටික ඉවර කරගන්න. ඒ අතරේ හස්බන්ඩ් තමයි සුපර් මාකට් එකේ ඉන්නේ. ඉතින් එයා දවල් වෙන්න වෙන වැඩකට යන නිසා මම උදේම මගේ වැඩ ටික ඉවර කරගන්න ඕනි කියලා හිතුවා.
විදිහට උදේ ඉඳලා දවස ගත වුණා. ඊට පස්සේ ඉතින් රෑ 10ට තමයි අපි සුපර් මාකට් එක ක්ලෝස් කරන්නේ. ඉතින් දැන් අපි දෙන්න ගෙදර යන්න තමයි මේ හදන්නේ. මොකද ගෙදර ගිහිල්ලත් ඊළඟට ඉතුරු වැඩ ටික කරලා තමයි මම නිදා ගන්න යන්නේ. සාමාන්‍යයෙන් හැමදාම හවස 5:00ට 6ට වගේ ගෙදර එන වායමත් ඇවිල්ලා රෑට ඕන කරන කෑම ඒ දේවල් හදලා ගෙවල් ආයෙමස් පස් කරලා රෑට පහන තියන තැන ඒවල ඈස්ති කරලා ඒ හැමදේම කරලා මම ආයෙමත් ෂොප් එකට යනවා 7:00ට. ඒ හවස කිසිම දෙයක් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මම ෆෝන් එක ෂොප් එකේ දාලා ගියපු නිසා මට කිසිම දෙයක් බ්ලොග් එකට ඇඩ් කරන්න උනේ නැහැ. අනිවාර්යෙන්ම රෑට නිදාගන්න කලින් මුළු කිචන් එකම ෆුල් ක්ලීන් කරනවා. විශේෂයෙන් ගෑස් ලිප, එතකොට සිංක් එක, මේ වගේ දේවල් වල වතුර වැඩිපුර රැඳෙන්නේ නැති වෙන්න අපි පිරිසිදුව තියාගන්න ඕනේ. ඒ කියන්නේ හොඳට වියලිව තියාගන්න ඕනේ. එතකොට මලකඩ අල්ලන ප්‍රමාණය එහෙම අඩු වෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ඔයාලා වුණත් රෑට නිදාගන්න කලින් හැමදේම හොඳට නීට් එකට අස් කරලා නිදාගන්න පුරුදු වෙන්න. දවස කොයි තරම් කාර්යබහුල වුණත් දවසේ කරන්න තියෙන වැඩ ටික මං අනිවාර්යෙන් ඉවර කරනවා. ඉතින් අද දවසේ අන්තිමම වැඩේ තමයි මේ වේලෙන්න දාපු රෙදි ටික නවලා පිළිවෙලට අල්මාරියට දාන එක. එතකොට ආයෙමත් රෙදි අදාන්දිනේව මම එවෙලෙම සෝදලා රෑටම ඒවා ආයෙ දානවා රැක් එකට. එතකොට ඒවා ඊළඟ දවසේ වේල ගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා අද vlog එක ඔයාලා ආස වෙන්න ඇති කියලා. ඉතින් තවත් දවසක ලස්සන vlog එකක් අරගෙන ඔයාලා ගාවට එන්නම්. එතකන් සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න.